ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්න මගේ අලුත්ම YouTube channel එකට. ඉතින් මගේ මේ පළවෙනි වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න හදන්නේ කොහොමද ChatGPT use කරලා මේ පේන්න තියෙනවා වගේ ලස්සනම ලස්සන සිංහල thumbnail design කරගන්න කියලා. මේක ඉතින් ඇත්තටම ChatGPT ලා හඳුන්වලා දීපු අලුත්ම ටෙක්නික් එකක්. අපි බලමු ඉතින් කොහොමද මේ thumbnail එක design කරගන්න කියලා. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මුලින්ම ඕගොල්ලෝ මෙන්න මේ විදියට ඕගොල්ලන්ගේ ෆෝන් එකේ ChatGPT app එක ඕපන් කරගෙන මෙන්න මේ මෙතන තියෙන search bar එකේ ඕගොල්ලන්ට කැමති ෆොන්ට් එකක් මේ විදියට ටයිප් කරගන්න. මම ඉතින් ටයිප් කරගන්නේ මට ඒ වෙලින් thumbnail එකක් හදන්න ඕනේ කියලා. මෙතනදී ඕගොල්ලන්ට Facebook post එකක් banner එකක් YouTube thumbnail වගේ ඕන දෙයක් හදාගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඕගොල්ලන්ට කැමති දෙයක් සිංහලෙන්ම ටයිප් කරගන්න පුළුවන්. මෙතනදී ඉතින් සරලව ඕගොල්ලන්ගේ අදහස ටයිප් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම banner එකක් වගේ හදනවා නම් නැත්නම් YouTube thumbnail එකක් වගේ හදනවා නම් අනිවාර්යෙන් ratio එක දාන්න. මොකද ඒකට අනුව තමයි අපේ thumbnail එක හරි image එක හරි banner එක හරි create වෙන්නේ. ඉතින් මම කරනවා වගේ ඕගොල්ලන්ට thumbnail එකට එන්න ඕන text එක මේ විදිහට add කරගන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න මේ text එක add කරද්දී යුගල උඩු කොමා දෙකක් දාලා text වෙන්න ඕන එක type වෙන්න ඕන එක add කරලා ඊට පස්සේ ඒක යුගල උඩු කොමා දෙකකින්ම වහන්න. නැත්නම් ඒක ChatGPT එකට පැටලිලා වැරදි විදිහකට text එක type වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ගේ අදහස add කරගෙන 4K quality එකට thumbnail එක create කරන්න කියලා දාගන්න. ratio එක විශේෂයෙන් දාගන්න මතක තියාගන්න. හරි යාළුවනේ ඉතින් මම හිතලා සිංහලෙන් හදාගත්ත prompt එක දැන් ඕගලන්ට කියවන්නම් ඕගලන්ට අදහසක් ගන්න. ඉතින් මගේ prompt එක තමයි මට AI වලින් thumbnail එකක් හදාගන්න ඕනේ YouTube වීඩියෝ එකකට අවශ්‍ය වෙන විදියට. මගේ වීඩියෝ එක තමයි Photoshop වලින් photo edit කරන්න හැටි කියලා දෙන එක. මට ඒකේ පහත පරිදි type කරලා දෙන්න. ලේසියෙන් PS edit කරමු. මේක 4K quality එකට හදලා දෙන්න. ratio එක මම දාලා දිනවා 16:9 කියලා. ඔයගලන්ට ඕන එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔයගලන්ට මෙතන ටික වෙලාවක් ඉන්න වෙනවා. creating image කියලා වැටෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් හිටියට පස්සේ image එක create වෙනවා. ඉතින් යාළුවනේ ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන් මගේ thumbnail එක මේ විදිහට create වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි thumbnail එක පෙන්වන්නේ. මට ඉතින් මේක සෙට් වෙන්නේ නැහැ. මට මගේ ෆේස් එක දාලා මේක හදා ගන්න ඕන නින්දා describe edits කියන තියෙන තැන මම මෙතන මගේ edit එක type කරගන්නවා. මම මෙතෙන්දි කරන්නේ මගේ ෆොටෝ එකක් දාලා මගේ ෆොටෝ එක විදියට thumbnail එක redesign කරලා දෙන්න කියනවා. ඉතින් ඕගලන්ටත් මේ විදියට කරගන්න පුළුවන්. තමන්ගේ ෆේස් එකම දාලා හදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මගේ ෆොටෝ එක ඇඩ් කරගත්තා. දැන් මම ඕගලන්ට කිව්වා වගේ සිංහලෙන්ම ටයිප් කරගන්න මේ ෆේස් එක රිප්ලේස් කරලා දෙන්න කියලා. ඉතින් යාළුවනේ ඒක දැම්මට පස්සේ නැවතත් එනවා creating image කියලා. මේකටත් ඉතින් පොඩි වෙලාවක් යනවා. ඒ වෙලාව ගියාට පස්සේ ඕගලන්ට image එක create වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් හරියටම image එක create වෙලා තියෙනවා මේ විදියට golden text එක දාලා ලස්සනට create වෙනවා. ඉතින් ඔයාලටත් අනිවාර්යෙන් මේ විදියට try කරලා බලන්න පුළුවන්. මේ තියෙන මම මේ විදියට හදාගත්ත තව thumbnails ටිකක්. ඉතින් අනිවාර්යෙන් මේ විදියට try කරලා බලන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අපේ channel එකත් subscribe කරලා එකතු වෙන්න පුළුවන්. තව සුපිරි වීඩියෝස් කීපයකින් අපි ඊළඟට හමු වෙමු.